ඔයත් අලුතෙන් ගයක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වේවි. අපි පාරේ යද්දි ගොඩක් වෙලාවට දැකලා තියෙනවා වැඩ සම්පූර්ණයෙන්ම අවසන් වෙච්ච නැති නිවාස. ඉතින් ලංකාවේ ගොඩාක් මේ වගේ නිවාස දකින්න පුළුවන්. සමහර ඒවා ස්ලැබ් මට්ටමින් නතර වෙලා, සමහර ඒවා 50%ක 60ක වගේ මට්ටමින් අවසන් වෙලා. හැබැයි සම්පූර්ණයෙන්ම මේ නිවාස හදලා ඉවර වෙලා නැහැ. ඇත්තටම මොකද්ද මේකට ප්‍රධානම හේතුව? මේ විදිහට නිවාසවල වැඩ භාගයට අතරමඟ නතර වෙන්න. මං හිතන්නේ මේකට ප්‍රධානම හේතුව තමයි අපි අපේ හරිම මූල්‍ය ශක්තිය මොකද්ද කියන එක අවබෝධයක් නැතුව ගෙයක් හදන්න පටන් ගන්න එක. ඉතින් අපි අපේ හරිම මූල්‍ය ශක්තිය අපිට තියෙන කොච්චර කැපැසිටි එකක්ද තියෙන්නේ කියන එක අවබෝධ කරගත්තොත් අපිට පුළුවන් මේ නිවස ලස්සන අවසානයක් කරා අරගෙන යන්න. එහෙම නැති වුනහම තමයි මේ විදිහට භාගයක් නිම වෙච්ච, එහෙම නැත්නම් යම් කොටසක් නිම වෙච්ච නිවසක් අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි පුළුවන් තරම් බලන්න ඕන අපිට තියෙන ෆයිනෑන්ෂියල් කැපැසිටි එක කොච්චරක්ද. ඒ කැපැසිටි එකට ගැලපෙන විදිහට අපේ නිවස ඉදි කරන්න. ගෙයක් ලස්සන අවසානයක් කරා අරන් යන්න මේක ගොඩක් වැදගත් වෙනවා. සරලව හිතුවොත් අපිට තියෙන ඉතාම කෙටි ජීවිත කාලයක්. ඒ කියන්නේ අපිට අවුරුදු 20යි 60යි අතර කාලය තමයි අපිට වැඩිපුරම සල්ලි උපයන්න, වගකීමක් අරන් වැඩ කරන්න වගේ දේවල් කරන්න කාලය තියෙන්නේ. ඉතින් ඒ කාලෙන් ඔයා ලොකු කාලයක් වැය කරොත් අවුරුදු 10ක් 15ක් විතර ගෙයක් හදන්න, ඉතින් ඔයාගේ ජීවිතේ තව ගොඩක් දේවල් මග ඇරෙන්න පුළුවන්. ඒ අතර විශේෂයෙන්ම ඔයා ගේ හදලා ඉවර වෙලා වාහනයක් ගන්න හිතාගෙන ඉන්නවනම්, වෙන මොනවා හරි ආයෝජනයක් කරන්න හිතාගෙන ඉන්නවනම්, මොනවා හරි රටකට ට්‍රැවල් කරන්න වගේ දේවල් හිතාගෙන ඉන්නවනම්, ඒ වගේම වෙඩින් එකක් ගන්න, වෙඩින් එක ප්ලෑන් කරන්න වගේ හිතාගෙන ඉන්නවනම්, ඔයාට මේ දේවල් මග ඇරෙන්න පුළුවන් මේ වගේ තමන්ට දරා ගන්න බැරි තරමේ විශාල ගෙයක් හදන්න උත්සාහ කිරීමෙන්. ඒ වගේම තමයි ඔයා හදන ගෙදර සාමාන්‍යයෙන් අවුරුදු 10ක් 15ක් මේ ගේ හදන්න ගත්තොත් ගෙදරක තියෙන ඩිසයින් එක වෙනස් වෙන්න පුළුවන් මේ කාලයත් එක්ක. එතකොට ලොකු කාලයක් ඔයා මේ ගේ හදන්න ගන්නවා නම් ඔයාගේ නිවස හදලා ඉවර වෙද්දී ඒක ඒ කාලෙට ගැලපෙන, ඒ කාලේ තියෙන නවීනත්වයට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණාම එතනත් යම්කිසි කනගාටුදායක බවක් තියෙනවා. මෙච්චර මහන්සි වෙලා ලොකු කාලයක් වැය කරලා ඔයා හදපු ගෙදර ඒ කාලයට නොගැලපෙන එක. ඒ වගේම තමයි ඔයා එහෙම ගෙයක් හදන්න, Tamanට දරා ගන්න අමාරු මට්ටමේ ගෙයක් හදන්න පටන් ගත්තොත් ගොඩක් දුරට ඔයාට මගක් යද්දී හිතෙනවා අපරාධි මම මෙච්චර ලොකු ගෙයක් හදන්න පටන් ගත්තේ කියලා. එහෙම වුණාම ඔයාට ඒක ආයි මගදී නතර කරන්නත් බෑ. නමුත් සමහර වෙලාවට මූල්‍යමය ගැටලුත් එක්ක ඉදිරියට කරගෙන යෑමත් අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක ඔයාට සමහරට ලෝන් ගන්න වෙනවා. ඒතර ලෝන් වලට හිර වෙන්නත් වෙනවා. ඒ වගේම ලොකු ස්ට්‍රෙස් එකක් එනවා. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක ඔයාට ලයිෆ් එක ටිකක් බැලන්ස් එකේ අරගෙන යන්න අපහසුතාවය ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න මගහරව ගන්න පුළුවන් ඔයාගේ තියෙන හරිම මූල්‍ය ශක්තියට ගැලපෙන, ඔයාට තියෙන ඉන්කම් එකට ගැලපෙන සිම්පල් ප්‍රැක්ටිකල් විදියට ගයක් ඩිසයින් කරගත්තොත් ඔයාට පුළුවන් ඒක ලස්සනට හදලා අවසන් කරන්න. එහෙම අවසන් කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතයේ අනිත් තියෙන ටාගට් වලට අවධානය යොමු කරන්න. ඒවට ඔයාට කාලය තියෙනවා. එතකොට ඉතින් මේ විදිහට හිතුවොත් ඔයාට පුළුවන් ලස්සන අනාගතයක් හදාගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු කොහොමද ස්මාර්ට් විදියට ගෙයක් හදාගන්නේ, අනවශ්‍ය වියදම් අඩු කරලා ලස්සන ගෙයක් හදාගන්නේ කොහොමද කියලා.